සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ජේසුගේ ප්‍රාණය. ජේසුගේ ඇඟ ඇතුලේ, ජේසුගේ පපුව ඇතුලේ, ජේසුගේ ලේ ඇස්සේ, ජේසුගේ පැවැත්මේ තිබිච්ච ආත්මය තමයි එම්ෆුසාව් අපිට හෙළලා ගියේ. දෙවියන් වහන්සේ ජේසුට දුන්නේ ඔන්න ඔය වැඩේ කරන්න, සාතන්ගේ බෙල්ල පාගලා එන්න, මරණය මරලා මරණේ පියාව පාගලා එන්න. දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේට දුන්න වැඩේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේට දුන්නේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ පියාණන් වහන්සේව හඳුන්වා දෙන එක, පුත්‍රයන් වහන්සේව කියා දෙන එක, මිනිස්සුන්ගේ ඇස් පාදන එක. සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට ආදරය කරන්න, ප්‍රේම කරන්න පුළුවන් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට තේරුම් ගැනීම, දැන ගැනීම, දැනමැතිකම ධෛර්යය එනවා. සුද්ධාත්මයන්න් එක්ක ඉන්නකොට යහපත වෙනුවෙන් දුක් විඳීමට ශක්තිය ලැබෙනවා. සුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතවල අයිතිය දෙන්නට ඕනේ. සුද්ධාත්මයන් වහන්සේත් එක්ක දවස පටන් ගන්නට ඕනේ. සුද්ධාත්මයන් වහන්සේ දවසේ විටින් විට සුද්ධාත්මයන්නි මාත් එක්ක ඉන්න. සුද්ධාත්මයන්නි මට අමාරුයි, මට උදව් වෙන්න. සුද්ධාත්මයන්නි මට තේරෙන්නේ නැහැ, මේ දේ පොඩ්ඩක් කියා දෙන්න. සුද්ධාත්මයන්නි අනේ මන් දන්නේ මාව මේ පාපයට තල්ලු වෙනවා, බේරගන්න. සුද්ධාත්මයන් වහන්සේට පුංචි SMS යවන්න පුරුදු වෙන්නට ඕනේ අපි. අන්න එතකොට අපි දන්නේම නැතුව සුද්ධාත්මයන්න් එක්ක ගෙවන ජීවිතයක් බවට අපේ ජීවිතය හැරෙන්න පටන් ගන්නවා. شذاكمني وثوانني